හිතලා බලන්න බැලූන් කිව්වම ඔළුවට එන්නේම මොකද්ද? බොහෝ විට සාද, උපන්දින, සැමරුම් වගේ දේවල් නේද? ඒ කියන්නේ ඉතින් සතුට. ඇත්තටම අපි හැමෝම වගේ බැලූන් දිහා බලන්නේ ප්‍රීතියේ සහ සැමරීමේ සංකේතයක් විදියට තමයි. ඔව් ඒක ඇත්ත. ලෝකෙ කොහෙ ගියත් බැලුනයක් කියන්නේ උත්සවයක netuwම බැරි දෙයක් වෙලා. නිකමට හිතන්න අර පාට පාට බැලුන් පොකුරක් දකින්නකොටම හිතට එනවනේ අමුතුම සැහැල්ලුවක් ප්‍රබෝධයක්. හැබැයි අපි කවදාවත් නොහිතන පැත්තක් ගැන හිතුවොත් මේ හරිම සරල නිකම්ම සෙල්ලම් බඩුවක් වගේ පේන දෙයට අපිව සුවපත් කරන්න ඒ කියන්නේ චිකිත්සක බලයක් තියනවා කිව්වොත් ටිකක් පුදුම හිතෙයි නේද? අන්න ඒ පුදුම සාගත කතාව ගැන තමයි අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ. හොඳයි එහෙනම් අපි බලමු මේක වෙන්නේ කොහොමද කියලා. පළවෙනිම සහ සරලම කාරණය තමයි හුස්ම ගැනීම. හිතන්න බැලුනේ පිම්බීම කියන්නේ හරිම සරල වැඩේට පුරුවන්ලු අපේ ශරීරය ආතතියට ප්‍රතිචාර දක්වන විදිහ මුළුමනින්ම වෙනස් කරන්න. මෙන්න මේ සංසන්දනයේ දිහා පොඩ්ඩක් බලන්න. අපි ආතතියෙන් ඉන්න වෙලාවට අපිටත් නොදැනීම අපි ගන්නෙ කෙටි, නොගැඹුරු හුස්මක් නේද? ඒක පපුවට විතරයි දැනෙන්නේ. හැබැයි බැලුනයක් පිම්බින්න නම් එහෙම බෑ. අපිට අනිවාර්යෙන්ම ගැඹුරු පාලනයක් තියෙන රිද්මයානුකූල හුස්මක් ගන්නම වෙනවා. ඒ කියන්නේ ආතතියේදී වෙන දේත සම්පූර්ණව අනිත් පැත්ත. ඉතින් බලන්නකෝ මේක කොච්චර බලවත්ද කියලා. අපි ගැඹුරු හුස්මක් අරගෙන ඒක පාලනය කරලා බැලුනේට පිම්බිනකොට අපේ heart rate එක, ඒ කියන්නේ හෘදේ ස්පන්දන වේගය ඉබේම වගේ අඩු වෙනවා. මේක හරියටම භාවනා කරනකොට කරන හුස්ම ගැනීමේ ව්‍යායාමයක් වගේ. ඉතින් අවසාන ප්‍රතිඵලය මොකද්ද? ශරීරයටයි මනසටයි දෙකටම ලැබෙන පුදුමාකාර සංසුන් බවක්. හරි. හුස්ම ගැනීමේ කතාව විතරක් නෙවෙයි බැලුන් එකට මීට වඩා ගැඹුරු බලවත්යක් කරන්නත් පුරුවන්. ඒ තමයි අපේ හිතේ තියෙන චිත්තවේගීය බරකින් නිදහස් වෙන්න උදව් කරන ප්‍රබල සංකේතයක් නැත්නම් රූපකයක් වෙන එක. ඒක වෙන්නේ මෙහිමයි. හිතන්න අපේ හිතේ තියෙන කනස්සල්ලක්, බියක් වගේ අපිට අතින් අල්ලන්න බැරි දෙයක් තියෙනවනේ. අන්න ඒ දේ අපි මේ අතින් අල්ලන්න පුරුවන් බැලුනේට පවරනවා. සරලවම කිව්වොත් මගේ මේ දුක තමයි මේ බැලුනිය කියලා හිතනවා. ඒම වුණාම අර අල්ලගන්න බැරිව තිබුණු හැඟීමට මුහුණ දෙන එක ගොඩක් පහසු වෙනවා. මේක හරිම සරල ඒත් පුදුම විදිහට බලවත් චාරිත්‍රයක්. Tamanට බරක් වගේ දැනෙනදී කොලේ කෑල්ලක ලියලා ඒක බැලුනේ ගැට ගහලා අහසට යවනවා. අර බැලුනේ ටික ටික උඩට ගිහින් අපේ ඇස් දෙකට නොපෙනී යනකොට හිතට දැනෙනවා අර බරත් ඒ විදිහටම අපෙන් ඈත් වෙලා යනවා වගේ. ඒක තමයි මෙතන තියෙන සංකේතාත්මක බලය. හරි. දැන් අපි බලමු ඊළඟ කාරණය. බැලුන් කොහොමද අපේ මූඩ් එක හොඳ කරලා අවධානය එක තැනක තියාගන්න උදව් කරන්නේ කියලා. මොකද මේකේ තියෙන අර සෙල්ලක්කාර ගතියත් හරිම වැදගත්. බැලුනයක් අතට අරන් සෙල්ලම් කරන්න ගත්තම පුදුම දෙයක් වෙන්නේ. එකපාරටම අපේ ළමා කාලේ සතුටු මතකයන් ආයෙත් එනවා. අපි hina වෙනවා, ඒක පස්සේ දුවනවා, උඩ දානවා. ඉතින් මේ චලනයත් එක්ක අපේ ශරීරයේ තියෙන ස්වභාවික සතුටු හෝමෝන, ඒ කියන්නේ ඩෝෆින්ස් නිපද වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි. අර බැලුනේ බිම වට්ටන්නේ නැතුව තියාගන්න උත්සාහ කරනකොට අපේ මනස අතීතය ගැනවත් අනාගතය ගැනවත් හිතන්නේ යන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම තියෙන්නේ වර්තමාන මොහොතේ. මෙන්න මේකට තමයි චලනය වන සිහි කල්පනාව කියලා කියන්නේ. නිකමට හිතන්න බැලුනයක් හිමීට අහසේ පාවෙලා යන දිහා බලාගෙන ඉන්නවා. එතකොට අපේ හිතේ දුවන අර නොසන්සුන් සිතුවිලිත් ඉබේටම වගේ සංසුන් වෙනවා. ඒක හරියට මනසට දාන ලස්සන නැංගුරමක් වගේ. හරි මෙච්චර වෙලා අපි කතා කරපු ගොඩක් දේවල් තනියම කරන්න පුළුවන්. ඒත් බැලුන් වලට තියෙන තවත් පුදුම බලයක් තමයි මිනිසුන්ව එකතු කරන එක. අපි බලමු ඒක වෙන්නේ කොහොමද කියලා. උදාහරණයකට හිතන්න කණ්ඩායම් චිකිත්සක සැසියක් සාමාන්‍යයෙන් මේ වගේ තැනක් ටිකක් බරපතලයි ආතතියෙන් පිරීලා තියෙන්න පුළුවන්. හැබැයි ඒකට බැලුන් ටිකක් එකතු කළොත් මොකද වෙන්නේ? එක පාරටම මුළු වාතාවරණයම සැහැල්ලු වෙනවා. මිනිස්සු එකට hina වෙන්න පටන් ගන්නවා. එතකොට අර හවුලේ සුවවීමේ ක්‍රියාවලිය බය හිතෙන දෙයක් වෙනුවට හරිම සෙල්ලක්කාර සුන්දර අත්දැකීමක් බවට පත් වෙනවා. ඉතින් මේ හැමදේම එකට එකතු කරලා බැලුවම අපිට පැහැදිලිවම පේනවා බැලුනයක් කියන්නේ නිකම් සැරසිල්ලක් විතරක් නෙවෙයි ඒක ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් හයිම සරල ඒත් විවිධ පැත්තවලින් බලවත් ප්‍රයෝජනවත් සුවතා මෙවලමක්. මෙන්න මේක තමයි මේ සම්පූර්ණ කතාවේ හදවත. අපි හුඟක් වෙලාවට හිතාගෙන ඉන්නේ සුය ලැබීම කියන්නේ ගලක් වගේ බර, හලිම අමාරු වේදනාකාරී ගමනක් කියලා. ඒත් ඇත්තටම ඒක හැම තිස්සෙම හැම වෙන්න ඕනේ නෑ. සමහර වෙලාවට සුය කියන දේ බැලුනියක් වගේ සැහැල්ලු පාට දෙයක් වෙන්නත් පුළුවන්.
එහෙනම් අපි මේ කතා කරපු දේවල් සාරාංශයක් විදිහට ගත්තොත් මේ සරල බැලුනේ අපේ ශරීරයටයි මනසටයි උදව් කරන ප්‍රධාන විධි 5ක් තියෙනවා. ඒක හුස්ම ගැනීමේ ව්‍යායාම වලට මෙවලමක්. බරකින් නිදහස් වෙන්න සංකේතයක්. සතුට අවුස්සන පුලිංගුවක්. සිහිය එක තැනක තියාගන්න උදව්වක්, ඒ කියන්නේ නැංගුරමක්. අන්තිමට මිනිස්සු අතර සම්බන්ධතා ගොඩනගන පාලමක්. ඉතින් අවසාන වශයෙන් මේ මුළු කතාවම අපේ හිතේ ප්‍රශ්නයක් ඉතුරු කරනවා. අපි දිනපතා දකින පාවිච්චි කරන තවත් මොන වගේ සරල වස්තුන් වල මේ වගේ සැඟවුණු පුදුම සහගත බලයක් තියෙන්න පුළුවන්ද?